ඕකේ වෙලාව හරියටම රෑ 10යි විනාඩි 30යි ලස්සන සින්දුවක් අහන්න දෙන්න කලින් යන හදන්න පිටකොටුවේ පැත්තට කසුන් කියලා කෙනෙක් මට කතා කරා. අද කසුන් ඇවිල්ලා තියෙන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න. හැබැයි ඉතින් ඔන්න කසුන්ගේ පර්ස් එකයි ෆෝන් එකයි සල්ලි ඔක්කොම හදිසියෙම නැති වෙලා. ඉතින් දැන් කසුන්ට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හන්සි ඉන්න තැනක් හොයාගන්න බැරුව තමයි ඉන්නේ. මම දන්නවා මේ වෙලාවේ නිදි මරාගෙන වැඩ කරන සෙට් එක සද්දෙටම මාව පිටකොටුවේ හැමතැනම අහගෙන ඉන්නවා කියලා. ඉතින් හන්සි ඔයා ඉන්න තැනකට තනේ මාව ඇහෙනවා නම් කසුන් ඔයා එනකන් බලාගෙන ඉන්නවා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ බදුල්ල බස් නවත්තන තැන. අනේ ඉතින් හන්සි ඔයා කොහෙද ගියේ? දුවල යන්න වගේ කසුන් ඔයා එනකන් බලාගෙන ඉන්නවා. හරිද? එහෙනම් ඉතින් මෙන්න මේ සින්දුව මම අහන්න දෙන්නේ. හන්සි එනකන් බලාගෙන ඉන්න කසුන් වෙනුවෙන්. මේ තමයි දෙනුවන් කෞශිකගේ හිතක් තිබුණා සෝංග් එක. ඉතින් කසුන් බලාපොරොත්තු නැති කරගන්න එපා. ඉක්මනින්ම හන්සි ඕකේ වෙලාව 10යි විනාඩි 33යි. තිබුණා ඔබ ලබන්නට අපිට අපි ආදරේ කළ මතකතරේ දැනෙනවා මට ඔබ ලබන්නට බැරි පව මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනවා කඳුළු විලසට මම ඔයත් එක දවසක තනි වෙච්ච එම් හිතක් තිබුණ මුළු හදවත දැකත්ත වෙන හිතක් ළඟට කොහොමත් බැලන් වෙන්න විදු ආදරේම හැමදාකම සුරකින්න මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනවා කඳුළු විලසට හිතරවන්තුවත් බෑ මට පව් පුරවන්න අද ඉන්න තැනක ඔයා හොඳින් හිනහෙන්න තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න මේ ජීවිතයම විඳවන්නට ඉඩ දෙන්න මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනවා කඳුළු විලසට හිතක් තිබුණා ඔබ ලබන්නට අපිට අපි ආදරේ කළ මතකතරේ දැනෙනවා මට ඔබ ලබන්නට බැරි පව මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනවා කඳුළු විලසට හන්සි ඔයා ඉන්න තැනකට තනේ මාව ඇහෙනවා නම් ඔයාගේ ආදරණීය කසුන් ඔයා එනකන් බලාගෙන ඉන්නවා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ බදුල්ල බස් මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනවා කඳුළු විලසට